ආයිබෝවන් කියලා පිළිගන්නවා MRD පුරාවෘත්තය YouTube channel එකට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහනුවර රාජධානී සමාජ සංවිධානයේ වී ඇති ආකාරය පිළිබඳව. මහනුවර රාජධානියේ සමාජ සංවිධානය ගත්තහම මේක සමාජ සංවිධානය අපිට කොටස් 3කට බෙදලා විග්‍රහ කරන්න පුළුවන්. පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් මහනුවර රාජධානියේ ඉඩම් අයිතිය හා භුක්තිය පදනම් කරගෙන සමාජ කොටස් කිහිපයකට බෙදලා තිබ්බා. මොනවද මහනුවර රාජධානිය ඉඩම් අයිතිය හා භුක්තිය පදනම් කරගෙන කොටස් කිහිපයකට බෙදලා තිබ්බා මෙන්න මේ විදිහට. ගබඩාගම්, නින්දගම්, පරවේනිගම්, විහාරගම් හා දේවාලගම් වශයෙන් මහනුවර රාජධානියේ ඉඩම් අයිතිය හා භුක්තිය පදනම් කරගෙන කොටස් කිහිපයකට බෙදලා තිබ්බා. මේ අතරින් ගබඩාගම් කියන්නේ මොකද්ද? නින්දගම් කියන්නේ මොකද්ද? පරවේනිගම් කියන්නේ මොකද්ද? විහාරගම් හා දේවාලගම් කියන්නේ මොකද්ද කියලා අපි එකින් එකට කතා කරමු. රටේ සියලු ඉඩම්වල අයිතිකාරයා හෙවත් උරුමකරුවා වුණේ රජතුමා. එතකොට මේ ඉඩම් අයිතිය හා භුක්තිය පදනම් කරගෙන මෙන්න මේ විදිහට තමයි ඒ ආකාරයට කොටස් කිහිපයකට බෙදලා දක්වලා තිබ්බේ. අපි පළවෙනි එක බලමු ගබඩාගම් කියන්නේ මොකද්ද කියලා. රජවාසලේ ප්‍රයෝජනය සඳහා වෙන් කළ ඉඩම් වලට තමයි අපි කියන්නේ ගබඩාගම් කියලා. උදාහරණයක් විදිහට ගුරුදෙනියේ ඉඩම් සහ දෙයයන්ේ වෙලහ දෙල්තොට අසල ඇති ගබඩාගම මීට කදිම උදාහරණ ලෙස අපිට ගන්න පුළුවන්. ඒ වගේම රජවාසලට අවශ්‍ය කිරි, පැණි, හකුරු ආදිය සැපයීමට වෙනම ගම් තිබිලා තියෙනවා. අන්න ඒ ගම්මාන ගබඩාගම් කියලා අපි හඳුන්වනවා. ඊගාව ගම් විශේෂය නින්දගම්. නින්දගම් කියලා කියන්නේ රජතුමා වෙනුවෙන් රදළ ප්‍රධානීන් සේවයක් ඉටු කරනවනේ. ඔන්න ඔය සේවයට රජතුමා ප්‍රත්‍යුපකාර කරන්න ඕනේ. මෙන්න මේ නිසා රජතුමා විශාල ඉඩම් කට්ටි වශයෙන් හෝ ගම් වශයෙන් ඒ රදළ ප්‍රධානීන්ට ප්‍රදානය කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රදානය කරන ඉඩම් සන්නස් පත්‍රයකින් හෝ ලේඛනයක් මගින් තමයි පවරලා දීලා තියෙන්නේ. මේ ඉඩම් වල අයිතිය පාරම්පරික වශයෙන් හෝ සේවා කාලය තුලදීද කියන්න තීරණය කළේ රජතුමා තමයි. මේ නින්දගම් වල ජීවත් වුණ සාමාන්‍ය ජනතාව. මේ ඉඩම් වල ඒ සාමාන්‍ය ජනතාව වගා කළා. ඒ වගා කරපු අස්වැන්නේ කොටසක් අර රදළ ප්‍රධානියාට හරි ඉඩම් හිමියාට ලබා දෙන්න ඕනේ. ඊගාව ගම් විශේෂය පරවේනිගම්. මේ පරවේනිගම් කියලා කියන්නේ ගම්වැසියන් පරම්පරාගතව භුක්ති විඳි ඉඩම්. ගම්වැසියන් විසින් පරම්පරාගතව භුක්ති විඳි ඉඩම්. මෙම ඉඩම් භුක්ති විඳීම වෙනුවෙන් කිසියම් සේවයක් රජයට අපි සපයන්න ඕනේ. ඒ කියන්නේ පරවේනිගම් වල ජීවත් වෙනවට ඒක භුක්ති විඳිනවට අපි රජයට මොනවා හරි සේවයකින් හෝ භාණ්ඩයකින් ඒ සේවයකින් හෝ භාණ්ඩයකින් අපි රජයට සේවයක් කරන්න ඕනේ. මෙම ඉඩම් නැවත පවරා ගන්නෑ. නින්දගම් වගේ නැවත පවරා ගන්නෑ මේ ඉඩම්. ඊගාව ඉඩම් ගම් විශේෂය තමයි විහාරගම් හා දේවාලගම්. විහාරගම් හා දේවාලගම් කියන එකේ නමේම තියෙනවා විහාර දේවාල කියලා. මෙම ඉඩම් විකිණීම හරි අන්සතු කිරීම හරි කරන්න බැරි දෙයක්. විහාර ආරාමවලට සේවය කළ අයට හා දේවාලවල සේවය කළ අයට සේවා කාලය තුල භුක්ති විඳීම වෙනුවෙන් මේවා පවරලා තිබිලා තියෙනවා. විහාරයේ වැඩ කරන කාලය තුලයි දේවාලවල වැඩ කරන කාලය තුලයි මේ ඉඩම් භුක්ති විඳීමට ඒ අයට භුක්ති විඳීමට පවරලා දීලා තියෙනවා. ඊගාවට අපේ ප්‍රධාන කාරණාවක් විදිහට ගන්න පුළුවන් මහනුවර රාජධානී සමාජ සංවිධානයේ සැකසී ඇති ආකාරයට තවත් නිදසුනක් ලෙස සමාජ සම්බන්ධතා කුල ක්‍රමය මත පදනම් වෙලා තියෙනවා. සමාජ සම්බන්ධතා කුල ක්‍රමය මත පදනම් වෙලා තියෙනවා. මහනුවර රාජධානියේ පැවතුනේ ග්‍රාමීය ස්වයංපෝෂිතාර්ථික ක්‍රමයක්. කොහොම ආර්ථික ක්‍රමයක්ද? ග්‍රාමීය ස්වයංපෝෂිතාර්ථික ක්‍රමයක්. එක් පුද්ගලයන්ගේ කුලය මත රැකියාව තීරණය වුණු යුගයක් තමයි ඒ කාලේ තිබින්නේ. විශේෂයෙන්ම රැකියාව තම පරම්පරාවෙන් පරම්පරාවට තීරණය වුණ නිසා එම සේවාවේ ඒ කියන්නේ ඒ සේවාවේ හොඳ නිපුණ පුද්ගලයෙකු වෙන්න හොඳ කාරණාවක් වුණා මේ කුල ක්‍රමයේ මත රැකියාව පදනම් වෙන එක. ඒ වගේම මෙකල ඒ කුලයේ මත රැකියාව තීරණය වුණා වගේම
ඒ විවාහ තීරණ වුණේ කුල ක්‍රමය මත, කුලය මත. ඊගාව සමාජ සංවිධානයට උදාහරණය ලෙස ගන්න පුළුවන් වෙන්නේ මූලික විවාහ ක්‍රම 3ක් පැවතිලා තියෙනවා. මූලික විවාහ ක්‍රම 3ක් පැවතිලා තියෙනවා. දීඝ විවාහය, බින්න විවාහය, එකගෙයි කෑම කියලා කොටස් 3ක් තියෙනවා. දීඝ විවාහය කියලා කියන්නේ මනාලයා විසින් මනාලියගේ නිවසට කැටුව යෑම. මනාලයා මනාලියගේ නිවසට කැටුව යාමට තමා කියන්නේ දීඝ විවාහය කියලා. ඊගාවට බින්න විවාහය කියලා කියන්නේ මනාලයා මනාලියගේ නිවසේ පදිංචියට යාමට. මනාලයා මනාලියගේ නිවසේ පදිංචියට යාමට බින්න විවාහය කියලා කියනවා. ඊගාවට එකගෙයි කෑම. එකගෙයි කෑම කියන එක තවත් අන්වර්ථ නාමයකින් හඳුන්වනවා මොකක් කියලාද? බහුපුරුෂ විවාහ ක්‍රමය කියලා. මොන ක්‍රමයද? බහුපුරුෂ විවාහ ක්‍රමය කියලා. මේ විවාහ ක්‍රමයේදී විශේෂයෙන්ම සිදු වෙලා තියෙන්නේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් ඉද්දින් මේ දෙදෙනාටම එක් භාර්යාවක් පමණක් සරණ පාවා කරලා දෙනවා. මොකද මෙහෙම සරණ පාවා කරලා දෙන්නේ? ඒ ඉඩම් තම පවුලට අයිති ඉඩම් වල අයිතිය වෙනත් පාර්ශවයකට යනවට තමයි මෙහෙම කරලා තියෙන්නේ. තම පවුලේ යම්කිසි අක්කර ගානක ඉඩම් කොටසක් තියෙනවා නම් ඒක වෙනත් පාර්ශවයකට යන එක වළක්ව ගන්න මෙන්න මේ ආකාරයේ හොඳ උප්පරවට්ටියක් දාලා තියෙනවා. ඔන්න ඔය ආකාරයට දැන් මම මේ මහනුවර සමාජ සංවිධානය කොටස් 3ක් ඇසුරින් විග්‍රහ කළා. ඔන්න ඔය ආකාරයට තමා මහනුවර රාජධානී සමාජීය සංවිධානය වෙලා තියෙන්නේ. මහනුවර රාජධානී සමාජ සංවිධානයේ ප්‍රධාන කොටස් 3 නැවත මතක් කරොත් මහනුවර රාජධානී ඉඩම් අයිතිය හා භුක්තිය පදනම් කරගෙන කොටස් කිහිපයකට බෙදලා තිබ්බා. ඒ වගේම සමාජ සම්බන්ධතා කුල ක්‍රමය මත පදනම් වෙලා තිබුණා. ඒ වගේම මූලික විවාහ ක්‍රම 3ක් පැවතුණා. ඔන්න ඔය ආකාරයට තමයි අපි මහනුවර රාජධානියේ සමාජ සංවිධානයේ මේ විස්තර. ඉතින් මේ පාඩම් කොටස ඔයාටත් හොඳට තේරුණා නම් channel එක subscribe කරලා bell icon එක click කරලා like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.